අයුබෝවන් අපේ ඉන YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඔබ සිතන පතන යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා හැම දිනාටම විශ්වාකර්ෂණ නීතිය අනුගමනය කරන ඔයාලා හැම දිනාටම වැදගත් වෙන මේ මාතෘකාව ගැන. මොකද්ද මේ මාතෘකාව? විශ්වාකර්ෂණ නීතිය අනුගමනය කරන ඔයාලා දවසේ ආරම්භිය යුතු අන්දම කොහොමද කියලායි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න ඔයාට වැදගත් පණිවිඩ රැසක්ම මේ වීඩියෝ එකෙන් දැනගන්න ලැබේවි. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් ඉල්ලන අපේ ඉන YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි වීඩියෝ එක ඔබ දවස ආරම්භ කරන්නේ කීයටද? ඉස්සර ඈත අතීතයේ ඉඳලම පෙරදිග චින්තනයේ සඳහන් වෙන්නේ බ්‍රහ්ම මුහුර්තයෙන් දවස ආරම්භ කරන්න කියලා. ඒ කියන්නේ ඉර නැගින්නට පෙර පාන්දර 4 සහ පාන්දර 5 අතර කාලය තමයි මේ බ්‍රහ්ම මුහුර්ත වේලාව කියන්නේ. ඒ වේලාව තමයි අපි උදෙන්ම ඇහැරිලා අපි යම් කිසි ප්‍රාර්ථනාවක් හෝ දෙයක් විශ්වෙන් ඉල්ලනෝන මෙන්න මේ වෙලාව තමයි සුදුසුම වෙලාව. ඔබ පාන්දරින්ම අවදි වීම පුරුද්දක් කරගන්නේ කාලයත් උපරිම ප්‍රයෝජනෙ උදා කරගන්න පමණක්ම නෙමෙයි. මොකද සබහාදහම දවස ආරම්භන්නේ ඉර එළිය වැටෙන්නට පෙර. බලන්න සබහාදහමේ කොටසක් වන අපේ මේ කුරුල්ලන් ඇතුළු බොහෝ සත්වයන් උදෑසනම දවස ආරම්භ කරනවා. පාන්දර ඔබ අවදි වීම කියන්නේම ඔබේ පෙබාශ්වර සිත අවදි වීමට මහතුරුකුල. ඉතින් බොහෝ දෙනා කරන වැරදි පුරුද්දක් තමයි රාත්‍රී 12 1 2 වෙනතුරු අවදි වීම ඉඳලා උදෑසන 10 වෙනතුරු නිදාගන්න එක. මේ ඔබේ කායික මෙන්න මානසික නිරෝගීතාවයට ඍජුවම අහිතකර ලෙස බලපාන දෙයක්. ඉතින් ඇත්තෙන්ම පාන්දර අවදි වීම සහ විශ්වාකර්ෂණ නීතිය අතර අපූර්ව සම්බන්ධතාවයක් තියෙනවා. ඔබ හොඳ නිින්දකින් පසු පාන්දර අවදි වුවම ඔබේ සිත සැබවින්ම පෙබාශ්වරයි. ඒ පෙබාශ්වර බව විශ්වයේ සමග ඔබේ යටිහිත බලගැන්වීම අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපිට අපේ යටිසිත හෙවත් අපේ මනස බලගැන්වීම සඳහා ලොව සුදුසුම වෙලාවන් දෙකක් තමයි පාන්දර සහ රාත්‍රියේ නිින්දට යාමට ආසන්නව ගත කරන විනාඩි 20ක පමණ කාලය. ඒ කියන්නේ ඔබ නිදාගන්න විනාඩි 20කට කලිනුත් ඔබ ඇහැරිලා විනාඩි 20ක් තුලත් ඔබ කරන ඒ විශ්වයේ සමග කරන ගනුදෙනුව ඊටම බලවත් වෙනවා. බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි පාන්දර අවදි වීමට චිත්ත අභ්‍යන්තරයෙන්ම මතුවන කම්මැලිකම. එහෙම වෙන්නේ ඔබේ යටිසිත නිසාමයි. දීර්ඝ කාලයක් ඔබ පාන්දරම අවදි වීම කරදරයක් ලෙස තමයි හිතලා තියෙන්නේ. ඔබේ යටිසිත නිරන්තරවම උත්සාහ කරන්නේ ඔබට ඒ නිසා තවත් නිින්ද ලබා දෙන්න. ඉතින් ඊට එරෙහිව පෙළගැස්වන්න නම් ඔයා අනිවාර්යයෙන්ම උදේ පාන්දර ඇහැරෙන්න පුරුද්දක් කරගන්න ඕන. නිකමට හිතන්න ඔයා පාන්දරින් අවදි වෙලා විනෝද චාරිකාවක් වට යන්න තියෙනවා. අන්න එදා ඔයා එලාම් එක නොතිම්පොත් ඔයාට වෙලාවට හෝ ඊට විනාඩි 5කට කලින් ඇහැරෙනවා. එහෙම නැත්තම් රැය පුරා වරින් වර හැරෙනවා. ඇයි? ඔබේ යටිසිතට සංඥාවක් යනවා ඔබ මේ විදියට චාරිකාවක් යනවා කියලා. ඒ නිසා අවදි වෙන්න ඕන කියලා ඔයාගේ යටිසිත බොහොම උනන්දුවෙන් ක්‍රියා කරනවා. ඉතින් නිින්ද තුල සිදුවන හෝමෝන ක්‍රියාවලිය නිසා මත් වෙලා ඉන්න ඔබ පාන්දරින්ම අවදි වෙන්න යනකොට ඒ සම්බන්ධ පුරුද්දක් නැත්තම් ඔබේ යටිසිත කියන්න ගන්නවා මොන කර්මයක්ද එලාම් එක ඕෆ් කරලා තව විනාඩි 10ක් වත් නිදාගනින් කියලා. ඒක තමයි යටිසිතේ විධානය. මෙන්න මේ මොහොත තමයි ඔබ ඒ මොහොතේ ක්‍රියාත්මක උඩුසිත හෙවත් සවිඥානික මනස ඊට එරෙහිව අවදි කළ යුත්තේ.
ඉතින් උඩු සිතින් යටි සිතට පණිවිඩය යවන්න ඕනේ නෑ. ඔබේ හිත අනිවාර්යයෙන්ම බල ගන්නවන්න ඕන මම මේ දේ කරනවාමයි කියලා. ඉතින් එහෙම වුණොත් ඔයාට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න ඔයාගේ යටි සිත පෙළ ගැහෙනවා. ඉතින් ඔයා උදේ පාන්දර නැගිටලා වතුර වීදුරුව බීලා බලන්න. ඔයාට මාරම සුවතාවයක් දැනෙනවා. විශ්වයේ මහා සම්පත වතුර. මේ වතුර වීදුරුව සමග ඔයාට අත්කර දෙන සුවය අපමණයි. අද ඔයාගේ දවස ප්‍රබෝධමත්. දිවා මෙහෙම හිතන්නකෝ. අද මගේ දවස ප්‍රබෝධමත්. මම අද දවසම සතුටින්. අද දවසේ මම කරන හැමදේම සාර්ථකයි. මෙන්න මේ විදිහට ඔයාට ගැළපෙන ඇෆර්මේෂන් ටිකක් ඔයා භාවිතා කරන්න. ධනාත්මක සිතුවිලි ටිකක් ඔයා මෙන්න මේ වතුර විදුව බොන ගම ඔයා සිතින් මුමුණන්න. ඉතින් ඒක හරිම බලවත් හැමදාම එකම ක්‍රියාවලිය කරනකොට ඒක අපේ මනසට කාවදිනවා. ඒක නිකන් අපි ලෙඩකට හැමදාම බෙහෙත් බොන්නේ. ඉතින් ඒ ලෙඩේ ඉස්මතුවේ උඩට එන්නේ නැහනේ. ඒක හොඳ වෙනවනේ. අන්න ඒ වගේ තමයි අපි හැමදාම දෙයක් යහපත් දෙයක් කරනකොට අපේ මනස ඒ යහපත් දේම ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා දැන් කරන්න ඕන විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මෙතෙක් ඔයාගේ ජීවිතේට දුන්නු හැම දෙයකටම නුදුන්නු හැම දෙයකටම ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඉතින් ඔයා විශ්වාකර්ෂණ නීතිය මොන ක්‍රමවේද අනුගමනය කළත් නැතත් ඊටම වැදගත් දේ තමයි ඔයාගේ යටිසිත ගොඩනන්වන ධනාත්මක කම්පන තරංග. මොකද ඔයාට හැමදේම ආකර්ෂණය වීමට ඔයාගේ සිත තුළ ඇති ධනාත්මක කම්පන ඉහළ මට්ටමක හරි පහළ මට්ටමක හරි බලපානවා. ඉතින් ඒ නිසා දවස මුළුල්ලේම ඒ පවත්වා ගන්න ඔයා කටයුතු කරන්න. ඔයා උනන්දු වෙන්න. ඉතින් ඔයා නිතරම ඔබට සතුටක් දැනෙනවා නම් ඒවා හේතු සහිතව හෝ හේතු රහිතව නිරන්තරව ඔයාට සතුටින් පෙසන්න හැඟීමකින් ඉන්න වාසනාව ලැබෙනවා. ඉතින් මම කියන්නේ ඔයා මේ දේවල් හරියට කරොත් ඔයාට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මොකද උදේම නැගිටින එක තමයි අපේ හැම වැඩකටම කලින් කරන්න ඕනේ. එතකොට තමයි අපේ දවස ප්‍රබෝධමත් වෙන්නේ. මේ වගේ වෙලාවට ඉතින් ඔයාට පිරිත් අහන්න පුළුවන්. ඔයාට භාවනාවක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ නැත්නම් ඔයාට යෝග වගේ ඔයා කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා උදේට කරන දේවල් ඔයාගේ යටිසිතට අනිවාර්යයෙන්ම ඒතු ගැන්වෙනවා. ඉතින් අපි හැමදාම එකම දෙයක් කරනකොට ඒ දේ නිතර කරනකොට අපේ මනසට ඒක බලපානවා. ඉතින් මම අර කලින් කිව්වා අපි ලෙඩකට හැමදාම බෙහෙත් බොනවා වගේ තමයි මේ හොඳ සිතුවිලි හොඳ ධනාත්මක දේවල් අපේ මනසට දෙනකොට අපේ මනස අපේ යටිසිත නිතරම ඉල්ලන්නේ අන්නේ හොඳ සිතුවිලි ධනාත්මක දේවල්. දැන් ඔයා ලෙඩින් හිටියොත් ඔයා හිතන්න ඕන මම ලෙඩින් ඉන්නවා කියලා නෙමෙයි, මම සනීපයි, මම දැන් නිරෝගී කියන සිතුවිල්ල ඔයාගේ යටිසිතට කාවද්දන්න. ඉතින් මේ විශ්වයේ මහා බලයත් එක්ක ඔයාට අනිවාර්යයෙන්ම ඒ ලෙඩ රෝගවලින් සුවය ලබන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනා ඉතින් මේ විශ්ව ආකර්ෂණ නීති හරියට පිළිපදින්නේ නැහැ. හරියට විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන කට්ටිය මේ විශ්ව ආකර්ෂණ නීති හරියට අනුගමනය කරන කට්ටිය දන්නවා මේකේ තියෙන විස්මිත බලය ගැන. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයා නිකමට ඔයා පුංචි දෙයක් උදේට නැගිටලා හැමදාම මේ දෙක කරලා බලන්න. ඔයාට අදාහ ගන්න බැරි විදියට ඔයාට මේ දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නේ. ඒ නිසා හැමතිස්සෙම මට පුළුවන්, මම ධනාත්මකයි, මම නිරෝගී, මම වාසනාවන්තයි, මම ලස්සන, මෙන්න මේ වගේ ධනාත්මක සිතුවිලි වලින් ඔයාගේ මනස පුරවල යටිසිතට කාවද්දන්න මෙන්න මේ දේවල්. ඉතින් යටිසිත එතකොට හැමදාම ඉල්ලන්නේ ඒ දේවල්. ඔයාට අපිට උදේට දවල්ට රැයට බඩගිනි වෙනවනේ. අන්න ඒ වගේ තමයි මනස යටිසිත. ඔයා හොඳ දේවල් කරනකොට ඉල්ලන්නේම හොඳ දේවල්. එතකොට ඔයාට ආයිලා ඒ වගේ දස ගුණයකින් හොඳ දේවල් විශ්වයෙන් ඔයාට ලබා දෙනවා. ඉතින් මේ දේවල් නිතරම
කරන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් මේ දේවල් හරියට අනුගමනය කරලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ වීඩියෝ එකට පිටුවහලක් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක මේ වගේ වැදගත් ධනාත්මක වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගම ගිහින් එන්න ආයි දවසක හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.